ඒසී කාමරවල ඉඳගෙන රුක්මන්ගේ හුස්ම ටික යනකන් මහ ලොකු ජේෂ්ඨයි කියන කලාකාරයෝ කරපු කැත වැඩ ටික අද මුළු ලංකාවම දැනගන්න ඕනේ. අන්තිම හුස්ම යද්දී රුක්මන් කියපු දේවල් තාමත් අපිට හිතාගන්න බැහැ. රුක්මන් අසිත අකාලේ මිය යද්දී ප්‍රවීණයෝ රුක්මන්ට සිදු කළා යයි කියන හිතක් පපුවක් නැති දේවල් ගැන සංවේදීව ඔහුගේ බිරිඳ විසින් මෙසේ පුවත්පතකට හෙළිදරව් කර තිබුණා. උපුටා ගැනීමක්. රුක්මන් අන්තිම දවස්වල නොසෑහෙන දුක් විඳා. ඒසී කාමරවල ඉඳගෙන සංගීත ශාස්ත්‍රයේ මහ ලොකුයි කියන ප්‍රවීණයෝ කරපු කැතම කැත වැඩ ටික ඇත්තරම ලංකාවේ මිනිස්සු දැනගන්න ඕනේ. මොන තරම් කුහක මිනිස්සුද කියලා. මේ ශාස්ත්‍රයේ මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නවා කියලා රුක්මන් කවදාවත් විශ්වාස කළේ නැත්තේ. රුක්මන්ට තිබුණේ රත්තරන් හදවතක් නිසා. ඒත් රුක්මන් අන්තිමට ඇස් දෙක පියාගත්තේ පුදුමාකාර හිත් වේදනාවකින්. ලොකු ගෙවල් වල වායු සමනය කරලා සැපට ඉඳගෙන ශාස්ත්‍රය ගැන මහලොකු දේශනා දෙන ප්‍රවීණයි කියන කිසිම කෙනෙක් අපි මෙච්චර උදව් ඉල්ලුවත් එක රුපියලකින්වත් උදව් කළේ නැහැ. අපි තරහ නැහැ. ඒත් රුක්මන් ඇසුරු කරපු කොච්චර ශාස්ත්‍රයේ කට්ටිය ඉන්නවද? මුදල් උපකාර පැත්තකින් තියමු. ඒත් ඒ කිසිම කෙනෙක් අඩුම තරමේ රුක්මන්ට මෙච්චර අමාරු වෙලා එක කෝල් එකක් දීලවත් රුක්මන්ගේ හිත හැදෙන්නවත් වචනයක් කතා කළේ නැහැ. එක වචනයක් කතා කරන්න සල්ලි යන්නේ නැහැ නේද? දැන් බොරුවට නිවන් සුව රුක්මන් අයියේ කියාගෙන නිවන් සුව පැතුවට රුක්මන්ට ඇහෙන්නේ නැහනේ. රුක්මන් අසනීප වෙලා ඉද්දි සමහර ප්‍රවීණයෝ නම්බර්ස් පවා බ්ලොක් කරලා රුක්මන්ට තවකල් ජීවත් වෙන්න තිබුණා. ඒ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබුණා නම් එක සංගමයකින්වත් උදව් කළේ නැහැ. ඒත් අපිට පුළුවන් විදිහට අපි ඒ ප්‍රතිකාර කරලා රුක්මන්ව පුළුවන්කල් ජීවත් කළා. මේ වගේ නොමිනිසුන් අතරේ ආයි ඉපදෙන්න එපා රුක්මන්. ඔයාට නිවන් සුව. උපුටා ගැනීම අවසන්.